ඇසේ සුද ඇතිවීම. ඇසේ සුද ඇතිවීම කියන්නේ ඇහි කාචයේ මේක වළක්වා ගන්න නම් අපි රෝගී ආහාර වේලක් ගන්න ඕනේ. ෆ්‍රෙෂ් vegetables and fruits ගන්න ඕනේ. good morning හැම දිනාටම පසුගිය දවසක ඒ කියන්නේ 2025 10/23 වෙනිදා කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පැවැත්වුණ අක්ෂි සායනයක් කියන්නේ ලෝක අක්ෂි දිනය වෙනුවෙන් මහාචාර්ය මధుවන්ති දිසානායක මහත්මිය තමයි මේ සංවිධානය කරලා තිබුණේ. එම වෛද්‍ය පීඨයේ විශාල අට්ටු ගොඩනැගිල්ලක තමයි පැවැත්වුණේ. 13 වෙනි මහලේ තමයි ඒ ආධාර කටයුතු සිද්ධ වුණේ. චාම් උත්සවයකින් පස්සේ අපිත් අක්ෂි පරීක්ෂණයකට යොමු වුණා. ඒ අක්ෂි පරීක්ෂණය සඳහා යොදාගෙන තිබුණ විශේෂ උපකරණ, නවීන උපකරණ. ඉතින් මధుවන්ති දිසානායක මහත්මිය සහ ඇගේ කාර්ය මණ්ඩලය ශිෂ්‍ය ශිෂ්‍යාවන් බොහෝ දෙනෙක් අපව දැනුවත් කරා. ඉතින් අපත් බොහොම කැමැත්තෙන් මේ වැඩසටහනට සහභාගී වුණා. අපි උදේ පාන්දර කොළඹ නගරයේ දර්ශන කිහිපයකට ලබා ගත්තා. ගොඩනැගිල්ල මුදුනේ ඉඳලා ඒ විශ්වවිද්‍යාලය ඇතුළතත් බොහොම ලස්සනට පිළිවෙලට සකස් කරලා තිබුණා. ඉතින් ඒ නිසා මේ වැඩසටහන බොහොම ප්‍රයෝජනවත් වුණා. ඒ නිසායි මගේ channel එක හරහා හැමදෙනාම මේක දැනුවත් කරලා මම කටයුතු කරුවේ. ලෝක අක්ෂි දිනය වෙනුවෙන් පැවැත්වුණු මේ වැඩසටහන සංවිධානය කරපු මහාචාර්ය මధుවන්ති දිසානායක මහත්මියටත් ඇගේ කාර්ය මණ්ඩලය සහ අනෙකුත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් හැමදෙනාටමත් මගේ හදවතින්ම මේ වෙලාව අවස්ථාවේ ස්තුතිවන්ත වෙන්න මම යොදා ගන්නවා. මොකද මේ වගේ වැඩසටහනක් හදිස්සියෙන් තමයි පැවැත්වෙන්නේ. ලෝක අක්ෂි දිනය කියන්නේ අවුරුද්දකට සැරයක් එන එකක් නේ. ඒක නිසා මధుවන්ති දිසානායක මහත්මියට සහ අදාළ සංවිධායක මණ්ඩලයට බොහොම ස්තුතියි කියලා මම මේ අවස්ථාවේදී කියන්න කැමතියි. නිරෝගී ආහාර වේලක් ගන්න ඕනේ. ෆ්‍රෙෂ් vegetables and fruits ගන්න ඕනේ. මොකද ඉරේලියෙන් ආරක්ෂා වෙන්න ඕනේ. මොකද ඉරේලිය නිසා මේක හානි වෙන්න පුළුවන්. ස්ලිට් ලෑම්ප් එකට තියලා ටෝනෝමෙට්‍රි කියලා විශේෂ විදියකට තමයි අපි ඒකේ ප්‍රෙෂර් එක බලන්නේ. ඇහි ප්‍රෙෂර් එක කීයක් තියෙනවද? 12 අතර තමයි තියෙන්නේ. අපි කියන්නේ බ්ලඩ් ප්‍රෙෂර් කියන්නේ ඊට වඩා ලොකු ගණන්නේ. ඊට වඩා
ඇහි සුදු තියෙන මේ ඇහක් මෙතන නැහැ නේ. ඇහි සුදු තියෙනක මෙතන නැහැ. මේ හරි අපිට එළියෙන් පේනකොට පේන්නේ මේ කණ්ණාඩි පාවිච්චි කරනකොට. අපි ඒකට පාවිච්චි කරන්නේ Jyoti, Professor Vajra Disanayake, Dean, Faculty of Medicine, University of Colombo, for being here with us. Your leadership and the steadfast commitment to innovation in healthcare education are deeply appreciated. A very special and sincere thanks goes to Professor Madhuvanta Disanayake, the Director of Eye Care Center and the visionary who had laid its foundation. Your dedication and the foresight created not just a center, but a movement for accessible eye care within our faculty and beyond. ආයුබෝවන් නැවත හමු වෙනතුරු මම දිසා